අපේ අනුර කුමාර දිසානායක ගරු ජනාධිපතිතුමත් එක්ක දේශපාලනික වශයෙන් තරඟ කරන්න ඉන්න ලීඩර් කෙනෙක්, ඉන්න නායකයෙක්, එන්න ඉන්න නායකයෙක්, එහෙම නැත්නම් නැගී එන නායකයෙක් ඉන්නවනම් මෙතන ඉඳලා කවුරු හරි කියන්නේ. ඔක්කොම ඉන්න විපක්ෂේ දැන් ඒකාබද්ධ කියලා විපක්ෂයක් හදාගෙන ඔක්කොම එකතු කරලා පාර්ලිමේන්තුවේ පොටු ටිකට එකතු කරලා හිටවල සීල් කරලා ඉවරයි. ආය නැහැ, ඔවුන්ට මොකුත් නැහැ. ඉදිරි දේශපාලනයක් තියනවද කියනවා කියන්න. ඔවුන්ට ආයි දේශපාලනයක් නැත. අපේ අනුර කුමාර දිසානායක ගරු ජනාධිපතිතුමත් එක්ක දේශපාලනික වශයෙන් තරඟ කරන්න ඉන්න ලීඩර් කෙනෙක්, ඉන්න නායකයෙක්, එන්න ඉන්න නායකයෙක්, එහෙම නැත්නම් නැගී එන නායකයෙක් ඉන්නවනම් මෙතන ඉඳලා කවුරු හරි කියන්නේ. ඉදිරි අවුරුදු 30, 35, 40 කවුරු හරි ඉන්නවනම් කියන්නේ. ආය නැහැ. ඔවුන් අපි පරාජය කරලා ඉවරයි. හැබැයි දේශපාලනික වශයෙන් විනාශ වී නැත. මෙන්න දැන් අපිට කරන්න තියෙන්නේ මොකද්ද? අපි සංවිධානය වෙලා දේශපාලනික වශයෙන් ඔවුන්ව ඉවත් කළ යුතුයි.